හරි. එතකොට මං ගිය සතියේ ටික නැවත මතක් කරලා දෙන්නම්. පුතේ මේ කේසපුත්ත කියන ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ ඒ කේසපුත්ත ගමේ ඉන්න ගම්වැසියෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ බොහෝ මහණ බමුණෝ කේසපුත්ත ගම්මානයට එති. බොහෝමයක් මහණ බමුණෝ මේ කේසපුත්ත ගම්මානයට එනවා. ඔවුන් තම මතය ප්‍රකාශ කරන අතර අනුන්ගේ මතය ගරහත්. තමන්ගේ මතය ප්‍රකාශ කරනු අතර අනුන්ගේ මතයට ගරහනම්. හෙලා දකිති. ඒ මතය හෙලා දකිනවා. නේද? තමන් පවසන දේ පමණක් නිවැරදි බව කියති. යන්න තමන් පවසන දේ විතරක් නිවැරදි කියලා කියන්න. මේ නිසා හරිදහම තෝරා ගැනීම පිළිබඳ අපට සැකයක් පවති. අන්න මේක නිසා හරිදහම මොකක්ද කියන එක හොයා ගන්න අපිට සැකයක් තියෙන. නේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කරේ? නේද? මේ කේසපුත්ත ග්‍රාමවාසීන්ට ඉදිරිපත් කරා මොකද්ද සූත්‍රය? කාලාම සූත්‍රය. මේ කාලාම සූත්‍රය කියලා කියන්නේ පුතේ අංගුත්තර නිකායට අයිති සූත්‍රයක්. මේ කාලාම සූත්‍රයේදී තියෙනවා නේද? අපි නේද? යමක් පිළිගන්නකොට කොහොමද පිළිගන්න ඕන කියන එක. මේකද බුදුරජාණන් වහන්සේ නේද? අපේ සිතීමේ හා විමසීමේ නිදහසට බාධා වන කරුණු 10ක් කාලාම සූත්‍රයේදී ඉදිරිපත් කරනවා. නේද? මා අනුස්සවේන ආරංචි මාත්‍රයෙන් ලැබුණයි කියලා යමක් පිළිගන්න එපා. අපිට ආරංචි වුණයි කියලා යමක් පිළිගන්න එපා. මා පරම්පරාවෙන් එනවයි කියලා හිතලා යමක් පිළිගන්න එපා. මා ඉතිකිරාය මේක මේ විදියට සිද්ධ වෙනවයි කියලා නේද? යමක් පිළිගන්න එපා. මා පිටක සම්පදානේන ආගමික පොතපතේ සඳහන් වෙනවයි කියලා යමක් පිළිගන්න එපා. මා තක්ක හේතු තර්කයට ගැලපෙන නිසා යමක් පිළිගන්න එපා. මා ණය හේතු න්‍යායට ගැලපෙන නිසා යමක් පිළිගන්න එපා. නේද? මා ආකාර පරවිතක්කේන අන්න යහපත් ආකාරයට නේද? බැලූ බැල්මට මේක හොඳයි කියලා පේනවා. ඒ වුණත් නේද? ඒවා පිළිගන්න එපා. නේද? ඊළඟට මා දිට්ඨි නිච්ඡාන කත්තිය. නේද? ඒ කියන්නේ තමන්ගේ දෘෂ්ටියට ගැලපෙන නිසා නේද? කියලා පිළිගන්න එපා. මා බබ්බ රූපතාය නේද? අන්න මෙයා ගරු කරන සුදුසු පුද්ගලයෙක්. ඒක නිසා මෙයා කියන්නේ ගරු කරන නේද? සමාජයේ ගරු කරන හොඳ පුද්ගලයෙක් නේද? එහෙමවත් නේද? කියන දෙයක් පිළිගන්න එපා. මා සමනෝ ගරුති නේද? කොටින්ම කිව්වොත් තමන්ගේ ආචාර්යවරයා ගුරුවරයා කිව්ව දෙයක්වත් පිළිගන්න එපා. නේද? එහෙනම් පිළිගන්න කියන්නේ මොකද්ද? තමන් මිනිස්සෙක්. තමන්ගේ බුද්ධියට, තමන්ගේ ප්‍රඥාවට හරි වැරදි දේ වැටහෙනවා. නේද? එහෙනම් මේ දේ හරි කියලා කියනවා නම් ඒක හිතන්න ප්‍රඥාවක් පුද්ගලයාට තියෙන්න ඕන. නේද? මේක වැරදි කියලා හිතන්න තරම් ප්‍රඥාවක් පුද්ගලයාට තියෙන්න ඕන. නේද? එහෙනම් අනේ ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතනදී කිව්වේ නේද? මිනිස්සයා කියන්නේ නේද? තිරිසන් සත්තුන්ට වඩා පුතේ අපිට නේද? මුලේ පිහිටලා තියෙනවනේ. එහෙනම් ඒකෙන් හිතලා බලලා අපි මේ දේ හරිද වැරදිද යහපත්ද අයහපත්ද කියන එක තීරණය කරන්න ඕනේ. ඒකයි මේ කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. හරි. අපි මේක ලියමු. යටින් තරුවක් දාලා මෙහෙම ලියන්න. බුදුරජාණන් වහන්සේ කේසපුත්තයේ කාලාම ගම්වාසීන්ට දේශනා කළ සූත්‍රය කාලාම සූත්‍රයයි. එය අංගුත්තර නිකායට අයත් සූත්‍රයකි. කාලාම සූත්‍රය අයිති වෙන්නේ අංගුත්තර නිකායට. එය අංගුත්තර නිකායට අයත් සූත්‍රයකි.
හරි. යටින් ලියන්න මෙහෙම. කාලාම සූත්‍රයේ පෙන්වා දෙන ආකාරයට කාලාම සූත්‍රයේ පෙන්වා දෙන ආකාරයට කාලාම සූත්‍රයේ පෙන්වා දෙන ආකාරයට සිතීමේ හා විමසීමේ සිතීමේ හා විමසීමේ සිතීමේ හා විමසීමේ නිදහසට බාධා වන විමසීමේ නිදහසට බාධා වන කරුණු 10ක් මෙසේ සඳහන් කර ඇත. කරුණු 10ක් මෙසේ සඳහන් කර ඇත. මෙසේ සඳහන් කර ඇත. හරි. ලියන්න එක මා අනුස්සවේන මා අනුස්සවේන කියලා ඉස්සරහින් ඉරි කැලලක් ගහන්න. මා අනුස්සවේන ඉස්සරහින් කැලලක් ගහලා ලියන්න. ආරංචි මාත්‍රයෙන් ඒ කියන්නේ ආරංචි උනායි කියලා. ආරංචි මාත්‍රයෙන් යමක් නොපිළිගත යුතුය. ආරංචි මාත්‍රයෙන් යමක් නොපිළිගත යුතුය. ආරංචි උනායි කියලා යමක් පිළිගන්න එපා. ආරංචි මාත්‍රයෙන් යමක් නොපිළිගත යුතුය. දෙක මා පරම්පරාය මා පරම්පරාය ඉස්සරහට කැලලක් ගහලා යන්න. පරම්පරාවෙන් පැවතෙන නිසා යමක් පිළි නොගන්න. පරම්පරාවෙන් පැවතෙන නිසා යමක් පිළි නොගන්න. පරම්පරාවෙන් පැවතෙන නිසා යමක් පිළි නොගන්න. මා පරම්පරාය පරම්පරාවෙන් පැවතෙන නිසා යමක් පිළි නොගන්න. 3 මා ඉතිකිරාය මා ඉතිකිරාය මා ඉතිකිරාය ඉස්සරහට කැලලක් ගහලා ලියන්න. යමක් මේ අයුරින් සිදුවේ යැයි කී පමණින් පිළි නොගත යුතුය. මා ඉතිකිරාය යමක් මේ අයුරින් සිදුවිනි යැයි කී පමණින් යමක් මේ අයුරින් සිදුවිනි යැයි කී අයුරින් නැත්තම් යමක් මේ අයුරින් සිදුවිනි යැයි කී පමණින් නොපිළිගත යුතුය. යමක් මේ අයුරින් සිදුවිනි යැයි කී පමණින් නොපිළිගත යුතුය. 3 මා පිටක සම්පදානේන මේ පාලි වචන ටික පොතේ නෑ. හරි. මා පිටක සම්පදානේන
පොතපතේ සඳහන් නිසා යමක් නොපිළිගත යුතුය. මේක මේ පොතේ තිබුණා, හවල් පොතේ තිබුණා. නේද ඒ විදියට. පොතපතේ සඳහන් නිසා යමක් නොපිළිගන්න. පහ. මා තක්ක හේතු. තක්ක කියලා කියන්නේ පුතේ තර්කය. නේද? මා තක්ක හේතු. ඒ කියන්නේ තර්කයට ගැළපෙන නිසා යමක් නොපිළිගත යුතුය. තර්කයට ගැළපෙන නිසා යමක් නොපිළිගත යුතුය. ඊළඟට මාන්නය හේතු. ඒ කියන්නේ න්‍යාය. න්‍යායට ගැළපෙන නිසා යමක් නොපිළිගත යුතුය. න්‍යායට ගැළපෙන නිසා යමක් නොපිළිගත යුතුය. හතර. මා ආකාර පරවිතක්කේ. මා ආකාර පරවිතක්කේන. යන යහපත් ආකාරයට පෙනෙන්න තිබූ නිසා යමක් නොපිළිගත යුතුය. යහපත් ආකාරයට පෙනෙන්න තිබූ නිසා යමක් නොපිළිගත යුතුය. යහපත් ආකාරයට පෙනෙන්නට තිබූ නිසා යමක් නොපිළිගත යුතුය. යහපත් ආකාරයට පෙනෙන තිබූ නිසා යමක් නොපිළිගත යුතුය. ඊළඟට අට. මා දිට්ඨි නිජ්ජාන කත්තිය. මා දිට්ඨි නිජ්ජාන කත්තිය. ලියන්න තමන්ගේ දෘෂ්ටියට ගැලපෙන නිසා යමක් නොපිළිගන්න. තමන්ගේ දෘෂ්ටියට ගැලපෙන නිසා යමක් නොපිළිගන්න. ඊළඟට මා බබ්බරූපතාය. මා බබ්බරූපතාය. ලියන්න මොහු මොහු ගරු කළ යුතු සුදුස්සෙක් යැයි සිතා. මොහු ගරු කළ යුතු සුදුස්සෙක් යැයි සිතා. ඔහු කියන දේ නොපිළිගත යුතුය. ඔහු කියන දේ පිළිනුගත යුතුය. දහය. මා සමනෝගරුති තමන්ගේ ශ්‍රමණයක්.
ඒ කියන්නේ ආගමික ශාස්ත්‍රූවරයා කියන නිසා. ලියන්න. ලියන්න. මේ ශ්‍රමණය අපගේ ගුරුවරයා කියා. නැත්තම් මේ ශ්‍රමණයා අපගේ ගුරුවරයා කී පමණින් යමක් නොපිළිගන්න. නැත්නම් යමක් පිළි නොගන්න. හරි. හරි. එතකොට ඔය හේ තේරුම මොනවද? අමා අනුස්ස වෙන්න කියන්නේ පුතේ ආරංචි මාර්ගයෙන් යම් කිසි පණිවිඩයක් આવොත් ඒක පිළිගන්න එපා. නේද? පාරම්පරික. අපේ પરම්පරාවම මෙහෙමයි. නේද? එහෙමයි කියලා යමක් නොපිළිගන්න එපා. ඊළඟට මා ඉතිකිරාය. නේද? මේ අයුරින් සිද්ධ වේවි කියලා හිතලා යමක් නොපිළිගන්න එපා. පිළිගන්න එපා. නේද? ඊළඟට මා පිටක සම්පදානේන ආගමික පොතපතේ සඳහන් වෙනවයි කියලා යමක් නොපිළිගත යුතුයි. ඊළඟට තක්ක හේතු තර්කයට ගැලපෙන නිසා, ණය හේතු න්‍යායට ගැලපෙන නිසා යමක් නොපිළිගත යුතුයි. දිට්ඨි නිජ්ජාන කත්තිය තමන්ගේ ස්වરૂපයට අනුව තමන්ගේ දෘෂ්ටියට අනුව ගැලපෙනවයි කියලා යමක් නොපිළිගන්න. මා බබ්බ රූපතාය නේද? ඒ කියන්නේ ගරු කළ යුතු සුදුස්සෙක් කියලා නේද? එයා කියන දේවල් පිළිගන්න එපා. නොපිළිගන්න. මා සමනෝ කරුති තමන්ගේ ආචාර්යවරයා වෙච්ච නේද? එහෙම නැත්නම් තමන්ගේ ගුරුවරයා කී පමණින් යමක් නොපිළිගන්න කියලා කාලාම වැසියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හරි. 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 ඊළඟට ලියන්න මෙහෙම යටින් ලියන්න තරුවක් දාලා යමක් පිළිගැනීමේදී අනුගමනය කළ යුතු කාරණා හතරක් පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කර ඇත. බුදුන් වහන්සේ දේශනා කර ඇත. එම කාරණා හතර මෙසේය. එම කාරණා හතර මෙසේය. හරි. එතකොට යම් ක්‍රියාවක් කරනකොට අපි සලකලා බලන්න ඕන කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න. පළවෙනි එක තමයි කුසල්ද අකුසල්ද. ඒ කියන්නේ මේක මේ අපි කරන්න යන වැඩේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා තීරණය කරගන්න ඕන. නිර්වද්‍යද සාවද්‍යද අපි කරන්නේ හරි වැරද්ද වැරදි වැරද්ද කියන එක නේද? අපි බලා ගන්න ඕන. ඊළඟට නුවණැත්තන් විසින් ගරහන ලද්දේද පස්සන ලද්දේද. ඒ කියන්නේ නේද? ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති නේද? නුවණැති අය මේක අනුමත කරයිද? නේද? එහෙම නැත්නම් අනුමත නොකරයිද? හරි. ඊළඟට පිරිසිදු කොට සමාදන් කොට ඇති කිරීමෙන් දුක් අවැඩ දුක් පිනිස වේද නොවේද යනවා. අන්න. එතකොට මේ දේවල් කිරීමෙන් නේද? ඔව් අපිට යහපතක් වේද අයහපතක් වේද නේද? එහෙම කියලා කරුණු හතරක් අධ්‍යයනය කරලා නේද? තමන්ගේ වැඩ කටයුතු කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හරි. මෙහෙම ලියන්න යටින්. ලියන්න මෙහෙම. එක කුසල්ද අකුසල්ද යන්න තීරණය කිරීම.
කුසල්ද අකුසල්ද යන තීරණය කිරීම. හරි. ලියන්න එක මෙහෙම කුසල්ද අකුසල්ද ඒ කියන්නේ හොඳ නරක බව. වරහන් ඇතුළේ ලියන්න හොඳ දෙයක්ද නරක දෙයක්ද බව තීරණය කළ යුතුය. තීරණය කළ යුතුය. ඊළඟට නිර්වද්‍යද සාවද්‍යද යන බව තීරණය කළ යුතුය. ඒ කියන්නේ හරිද වැරද්ද කියන එක. නිර්වද්‍යද සාවද්‍යද වරහන් ඇතුළේ ලියන්න හරි වැරදි බව. ඊළඟට තුන්වෙනි එක ලියන්න නුවණැත්තන් විසින් ගරහන ලද්දේද පසසන ලද්දේද යන වග. නුවණැත්තන් විසින් ගරහන ලද්දේද පසසන ලද්දේද යන වග. ඊළඟට පිරිපුන් කොට සමාදන් කොට ගැනීමෙන් පිරිපුන් කොට සමාදන් කොට ගැනීමෙන් අවැඩ අවැඩ දුක් පිණිස වේද දුක් පිණිස වේද නොවේද යන වග. නොවේද යන වග. ඉතින් ඔන්න ඔය කරුණු හතර ගැන නේද අවධානය යොමු කරන්න ඕන නේද? විශේෂයෙන් අපි යම් දෙයක් පිළිගන්න කලින් නේද මේ සාධක ටික හිතට අරගෙන මේකට අනුව නේද සිතා බලා කටයුතු කරන්න පුළුවන් නම් අපිට යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. හරි. හරි. ලියන්න මෙහෙම යටින් හරි. යට ලියන්න මෙහෙම අර හතර නවත්තපු තැනම මෙහෙම ලියන්න. තූලක් කරලා යට ලිව්වක් කමක් නැහැ නැත්නම් එතනට ලිව්වක් කමක් නැහැ. යනුවෙන් හතර ආකාරයට යනුවෙන් හතර ආකාරයට අර ටික යටින් හරි නැත්නම් එතනම හරි කමක් නැහැ. හතර ආකාරයට සිතා විමසා ක්‍රියා කිරීමෙන් පසුතැවීමට සිදු නොවේ. පසුතැවීමට සිදු නොවේ. පසුතැවීමට සිදු නොවේ. මෙහිදී
අවධානය යොමු විය යුතු. අවධානය යොමු විය යුතු. තවත් සූත්‍රයක් ලෙස තවත් සූත්‍රයක් ලෙස මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම නිකායේ වීමංසක සූත්‍රය හැඳින්විය හැකිය. වීමංසක සූත්‍රය හැඳින්විය හැකිය. තවත් සූත්‍රයකින් මධ්‍යම නිකායේ විමර්ශක සූත්‍රය. හරි. පුතේ ඔකේ 73 වෙනි පිටුවේ පුහුණුවට තියෙන කවිය තියෙනවා. ඒක තමයි විමර්ශක සූත්‍රය තියෙන කවිය. ඒක ලියාගෙන තේරුම ලියා ගන්න ටක් ගාලා. ටක් ගාලා ලියා ගන්න පුහුණුවට තියෙන කවිය ලියලා තේරුම ලියන්න. ඉවරයි නම් chat එකේ හරි දාන්න ඉවරයි කියලා. හොඳේ. තේරුමත් ලියා ගන්න. මීමාංසක සූත්‍රය තියෙන්නේ පුතේ නේද? අපි සිතා විමසා කටයුතු කරන්න ඕන. එහෙම සිතා විමසා කටයුතු කරේ නැත්තම් නේද? අපිට පසුතැවීමට සිදු වෙනවයි කියන එක තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. ලියාගන්න එක ටක් දාලා. 73 වෙනි පිටුව. ඉවරද?
ඉක්මන් කරන්න. හරි. හරි. එතකොට ඉතින් බලන්න සූත්‍රය මෙන්න මෙහෙම කියන්නේ. ඒක කියවන්න පුළුවන් වෙන්න ඕන. විමංශකේන භික්කවේ භික්ඛුනා පරස්ස චේතෝ පරියාය අජානන්තේන තථාගතේ සමන් සමන්නේසනා කාතබ්බා සම්මා සම්බුද්ධෝ වා නොවා ඉති විඥාණය. මොකද්ද ඒකෙන් කියලා තියෙන්නේ? පුතේ ඒකෙන් කියලා තියෙන්නේ මෙන්න මේක. මහණෙනි, අනුන්ගේ සිත් හසර නොදන්නා විමසන සුළු භික්ෂුව විසින් සම්මා සම්බුද්ධ වේද නොවේදයි තථාගතයන් වහන්සේ වද විමසා බැලිය යුතු වේ. නේද? ඒ කියන්නේ මොකද්ද? අනුන්ගේ සිත් හසර නොදන්නා අනිත් කෙනෙක්ගේ හිතක් කියවන්න අපිට බෑ. නේද? එතකොට බුදු කෙනෙක් වුණත් කියනවා නම් තමන් බුදු වෙලයි කියලා. නේද? ඒක බුදුහාමුදුරුවන්ගෙන් වුණත් අපි අහන්න, අහලා දැනගන්න. නේද? විමසන්න කටයුතු කරන්න ඕන. නේද? දැන් මේ විමර්ශන සූත්‍රයෙන් කියන්නේ පුතේ නේද? සිතා විමසා ක්‍රියා කිරීම තුළ අපට පසුතැවීමක් ඇති වෙන්නේ නැහැයි කියන එක. නේද? අපි අනිත් අයගේ හිත කියවන්න දන්නේ නැහනේ. නේද? අපි යම් දෙයක් විමසනවා නම් නේද? ඒ භික්ෂුව මොකද කරන්න ඕන? සම්මා සම්බුද්ධ වේදන වේද තථාගතයන් වහන්සේ වද විමසා බැලිය යුතුයි. අන්න නේද? හැම දෙයක් ගැනම තීක්ෂණ බුද්ධියෙන් හොඳින් බලන්න ඕන. බලලා ඒ දේ තේරුම් කරගෙන අවබෝධ කරගෙන තමන්ගේ ඉදිරිය තමන් නේද? සාර්ථකත්වයට පත් කරගන්න ඕන. ඒකයි මේකෙන් කියලා තියෙන්නේ. නේද? ඉදිරිය ගැන යහපත් විදියට බලන්න කියන එක. හරි. යටි ලියන්න මෙහෙම බුදුදහම බුදුදහම සියලු දේ කෙරෙහි සියලු දේ කෙරෙහි සැකහැර දැනගැනීමේ සැකහැර දැනගැනීමේ ප්‍රත්‍යක්ෂ බව
ශ්‍රාවකයාට පහදා දී ඇත. ශ්‍රාවකයාට පහදා දී ඇත. හරි. එතකොට නේද? අපිට අනිත් කෙනෙක්ගේ හිතක් කියවන්න බෑ. හැබැයි අපි නොදන්න දෙයක් තියෙනවා නම් පුතේ අපිට සැකකටයුත්තක් තියෙනවා නම් ඒකේ අයගෙන් අහලා නේද? විමසලා තමන් ඉස්සරහත් නේද? ගොඩනගා ගන්න ඕනේ. ඒකයි මේ කවියෙන් මේ සූත්‍රයෙන් අපිට කියලා තියෙන්නේ. හරි. හරි. එතකොට බුදුදහම තුල සියලු දේවල් සැකහැර දැනගන්න පුළුවන් ඥානයක් නේද? ශ්‍රාවකයන් ලැබලා දීලා තියෙනවා. ඒකට අපිට ඕන දෙයක් විමසන්න පුළුවන්. අහන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. නේද? ඒක බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයටම ලබලා දීලා තියෙනවා. හරි. හරි. එතකොට ඔච්චර පිටු ගානක් තිබුණත් සරලව පාඩම් පුතේ ඔය ටික. නේද? එදා මම මේකේ මුල් කොටස දුන්නානේ. නේද? එතකොට ඔතනින් පාඩම ඉවරයි. හරි. එතකොට පාඩම් 9ක්ම කරලා තියෙනවා. ලබන සතියේ ඉඳන් පේපර්ස් වලට ලෑස්ති වෙලා එන්න මම පේපර් ටික දාන්නම්. print out එකක් අරගෙන එන්න. හරි. හරි. අපි යමු 10 වෙනි පාඩමට යන්න කලින් මට කියන්නකෝ පුතේ මර මේ ටියුට්ටල අපි කොතනද කරේ මං ටියුට්ටල කොතනට වෙනකන්ද කරේ කියලා කියන්නකෝ මට පොඩ්ඩක් chat එකට දාන්නකෝ මං වෙනම දෙනවනේ ඔයාලට ටියුට් එක ඒකේ කොතනද කියන්නකෝ ඉවර කරලා තියෙන්නේ එක කරලාද බලන්න එක කරලාද දෙක බලන්න ඉක්මනින් ටියුට් වලින් අපි අවසන් කරලා තියෙන්නේ කොතනද කියලා මට මතක විදිහට මං එක කරා වගේ දෙකේ ඉඳන් නේද බලන්න තියෙන්නේ අපිට chat එකට දාන්න ටක් ගාලා හරි දෙවනි පාඩමට අදාළව ටියුට් එක ගන්නකෝ එහෙනම් අතට අරගෙන මම විනාඩි 5ක් 10ක් දෙන්නම් ඉස්සෙල්ලා ඔයාලා සම්පූර්ණ කරන්න ඕන හරි කරන්න බලන්න දෙවනි ටියුට් එක දෙවනි පාඩමේ පළවෙනි එක මට මතක විදිහට කරා මම රෙකෝඩින් වල ඒක ඇති දෙවනි පාඩමේ ඉඳන් කරන්න තියෙන්නේ හරි ඉක්මන් කරන්න හරි ඔතන ඇගීම් ප්‍රශ්න තියෙනවා පුතේ 10ක් පුළුවන් විදියට ඒ 10 ලියන්න දෙවනි පාඩමට අදාළ ටියුට් එක අරගෙන
දන්න විදියට කරා. ඉක්මන් කරන්න ඕන පුතේ කාලය ගන්න එපා. පළවෙනි එක තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අසරණ සරණ ගුණේ උදාහරණ 3ක් ලියන්න. ඊළඟට පිහිට ලැබූ ගිලන්ව සිටි භික්ෂූන් වහන්සේගේ නම පුරුෂ ධම්මසාරති ගුණේ අදහස නේද? එතකොට බුදුරජාණන් වහන්සේ දමනය කළ යක්ෂයෙකු බුදුරජාණන් වහන්සේගෙන් දමනය කළ යක්ෂයන් 3 දෙනෙකුගේ නම් ලියන්න. හරි. එහෙම තියනවා ඉක්මනින් කරන්න. ඉක්මන් කරන්න. අටලෝ දහම නම් කරන්න තියෙනවා නේද? අටලෝ දහමින් කම්පා නොවූ අවස්ථාවක් ලියන්න. ඒ ටික ලියන්න ඉක්මනින්. මම මේකේ ඉතුරු ටිකත් දාන්නම්. අර ටික කරන්න ටක් ගාලා.
ඒ අතරේ මම මේ අනිත් ටියුබ් දෙකක් දැම්මා. එතකොට 4 5 6 කියන ටියුබ් දෙකත් ඔන්න දැන් මම දාලා තියෙන්නේ. ඉවරයි නම් පුතේ chat එකට දාන්න ඉවරයි කියලා. හොඳේ. පොත බලාගෙන උනත් කමක් නැහැ හරියට කරන්න. ඉවර කරාද? තව විනාඩි දෙකක් තුනක් විතර දෙන්නයි මම කරන්න. දැන් පේපර් වලට එන්නේ පුතේ මේ ප්‍රශ්න. හරි මේවා ටික හරියට එකතු කරගන්න ඕන අපි.
හරි මම හිතනවා ඉවර ඇති කියලා ඊට වඩා වෙලාව දෙන්න බෑ මොකද මේක ඉවර කරන්න ඕන පුතේ. හරි බලමු අපි මේ හරි ටියුට් එකේ පළවෙනි එක තියෙනවා මෙන්න මෙහෙම අසරණ සරණ ගුණයට උදාහරණ දෙන්න කියලා. එතකොට කොහොමද අපි ඒක ලියන්නේ අසරණ සරණ ගුණයට උදාහරණ? කොහොමද ලියන්නේ අසරණ සරණ ගුණයට උදාහරණ? අසරණ සරණ ගුණයට උදාහරණ තුනක් ලියන්න. මොනවද ලියන්නේ? පළවෙනි එක ගන්න පුළුවන් සැඬලු කුලයක උපත ලද සුනීතට පිහිටවීම. ඊළඟට අතරමං කළ සත්හැවිරිදි ගොවිය අතරමං කළ සත්හැවිරිදි සෝපාකට පිහිටවීම. සෝපාකට පිහිටවීම. ඊළඟට අසරණ ගොවියෙකුට පිහිටවීම ගන්න පුළුවන්. ඊළඟට ආලවක හා දීගායු කුමරුට පිහිටවීම ගන්න පුළුවන්. ඊළඟට රජ්ජුමාලට පිහිටවීම ගන්න පුළුවන්. නේද? ඊළඟට භද්‍රවතිකා ඇතින්නට පිහිටවීම ගන්න පුළුවන්. හරි එහෙනම් පුතේ ඔය ටික මතක තියාගන්න දැන් විභාගෙට ඇහුවොත් අසරණ සරණ ගුණයට උදාහරණ තුනක් ලියන්න කියලා ඔය තුනෙන් එකක් අනිවාර්යෙන් උදාහරණ වලට උදාහරණ තුනක් ලියන්න කිව්වොත් ඔය ටික අනිවාර්යෙන් ලියන්න කරුණු හයක් තියෙනවා හයෙන් තුනක් ලියන්න. සුනීතට පිහිටවීම, සෝභාකට පිහිටවීම, අසරණ ගොවියෙකුට පිහිටවීම, ආලවක හා දීගායු කුමරුට පිහිටවීම, රජ්ජුමාලට පිහිටවීම, භද්‍රවතිකා ඇතින්නට පිහිටවීම. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබූ ගිලන්ව සිටි වික්ෂූන් වහන්සේ කවුද? පූතිගත තිස්ස තෙරුන් වහන්සේ. පූතිගත තිස්ස තෙරුන් වහන්සේ. පුරුෂ ධම්මසාරති බුදුගුණයේ අදහස. පුරිස ධම්මසාරති මොකක්ද අදහස? ලියන්න මනුෂ්‍ය, තිරිසන්, යක්ෂ, දේව, බ්‍රහ්ම. මනුෂ්‍ය, තිරිසන්, යක්ෂ, දේව, බ්‍රහ්ම ආදී අය අතර මනුෂ්‍ය, තිරිසන්, යක්ෂ, දේව, බ්‍රහ්ම ආදී අය අතර නොහික්මුණු පිරිස් හික්මවීමේ ඇති ගුණයයි. නොහික්මුණු පිරිස් හික්මවීමේ ඇති ගුණයයි. හතර බුදුරජාණන් වහන්සේ දමනය කළ යක්ෂයන් තුන්දෙනාගේ නම් ලියන්න. ආලවක යක්ෂය, සුචිරෝම යක්ෂය, කරරෝම යක්ෂය. ආලවක යක්ෂය, සුචිරෝම යක්ෂය, කරරෝම යක්ෂය. ස්වාමි දියණියගේ හිංසා ඉවසා සිටිය නොහැකිව දිවනසා ගන්නට ගිය සේවිකාවගේ නම කුමක්ද? රජ්ජුමාලා. අටලෝ දහම නම් කරන්න ලාභාලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක. ඊළඟට අටලෝ දහමින් කම්පා නොවූ අවස්ථාවක් ලියන්න. නොවූ අවස්ථාවක් අහන්නේ. ඔබ අටලෝ දහමින් කම්පා නොවූ අවස්ථාවක්. නේද? ඒකෙදි තමන් හිතලා ලියන්න පුළුවන් ඔයා ලැබපු අත්දැකීම. නේද? ලාභාලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක. ලාභයක් ලැබිච්ච අවස්ථාවක්, අලාභයක් ලැබිච්ච අවස්ථාවක්, කීර්ති ප්‍රශංසා ලැබිච්ච අවස්ථාවක් නේද? ඉස්කෝලෙන් මොකක් හරි විෂයකට වැඩි ලකුණු අරගෙන නේද? අන්න තමන්ට එතකොට නේද? කීර්ති ප්‍රශංසා ලැබෙනවා. හැබැයි කීර්ති ප්‍රශංසා ලැබුණයි කියලා තමන් ආඩම්බර වෙලා එහෙම ඉන්නේ නැහනේ. නේද? ඉතින් මේ වගේ අවස්ථාවක් ලියන්න. දුකක් ලැබිච්ච අවස්ථාවක්, සැපක් ලැබිච්ච අවස්ථාවක් නේද? නින්දාවක් ලැබිච්ච අවස්ථාවක, ප්‍රශංසාවක් ලැබිච්ච අවස්ථාවක්. හරි?
ඒ විදිහට තමන් බලලා ඒක හරියට විස්තර කරන්න. ඊළඟට ධර්මයේ විස්තර වන පරිදි ගිලනුන්ට උපස්ථාන කරන්න තුරු තිබිය යුතු ගුණාංග 3ක්. ගුණාංග 3ක් අහන්නේ. 3ක් කිව්වහම 3ක් ලියන්න ඕන අනිවාර්යෙන්. මොනවද? කිසිදු ලාභ අපේක්ෂාවෙන් තොරව ගිලනුන්ට උවටන් කිරීම. කිසිම ලාභ අපේක්ෂාවක් නැහැ. තොරව ගිලනුන්ට උවටන් කිරීම. ඊළඟට මල මුත්‍ර කෙලසොටු ආදියේ අපවිත්‍ර නොකිරීම. ඊළඟට දැහැමි කතාවෙන් සිත සතුටු කිරීම. ධාර්මික කතා කීම. ඊළඟට නිසි කලට බෙහෙත් ආදිය දීම. හරි. ඊළඟට තියෙනවා පුතේ පින්වත් දරුවෙකු වන ඔබ අසරණ අයෙකුට අසරණ සතෙකුට පිහිටුව අවස්ථාවක් පැහැදිලි කරන්න. ඒක තමන් ලියන්න. අසරණ කෙනෙක්ට අපිට අසරණ කෙනෙක් පාර හිටියාට පාර පන්නන්න උදව් කරා. නේද? ඊළඟට අසරණ කන්න නැති කෙනෙක්ට කෑම ටිකක් දුන්නා. එහෙම නැත්නම් සතෙක්ට මොකක් කමන්නේ නැහැ. නේද? සතෙක් අපහසුවෙන් ඉන්නකොට තුවාලයක් හැදලා අපහසුවෙන් ඉන්නකොට ඒ තුවාලයට බෙහෙත් දාලා ඒ සතා සුවපත් කරා. නේද? ඒ වගේ අසරණයෙක්ට උදව් කරපු අවස්ථාවක් ලියන්න. ඒක සත්තුද මිනිසුද කියලා දාලා නැහැ. ඊළඟට අටලෝ දහමින් කම්පාණුවේ මංගල කරුණක් බව දක්වා ඇති ගාථාව හා අර්ථය ලියන්න. නේද? ගාථාව හා අර්ථය අහන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තය යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. නේද? ඒකේ අදහස මොකද්ද? අටලෝ දහමින් නොසැලෙන ශෝකයෙන් කිලිටෙන් තොර නිර්භය මනසක් තිබීම උතුම් මංගල කරුණකි. අටලෝ දහමින් නොසැලෙන ශෝකයන්හි කිලිටෙන් තොර නිර්භය මනසක් ඇති නිර්භය මනසක් තිබීම උතුම් මංගල කරුණකි. උතුම් මංගල කරුණකි. මංගල කරුණකි. හරි. එතකොට එතන තියෙන්නේ ප්‍රශ්න 10. හරි. තුන්වෙනි එක ලියන්න ටක් ගාලා. තුන්වෙනි එක නම් Tamanට විභාගයටත් වැදගත් එකක් තියෙන්නේ. හරි. පාරමිතාවල කෙටසටහනක් වගේ ඕක පාවිච්චි කරන්න භාවිතයට ගන්න පුළුවන්. ඒක නිසා හරියට බලලා තමන් උත්තර ටික ලියන්න දන්නේ නැත්නම් මං කියනකොට ලියා ගන්න. ඉස්සෙල්ලා තමන් කරන්නකො බලන්න තුන්වෙනි පාඩම. කරන්න ඉක්මනට.
ඉක්මන් කරන්න. හරි අපි බලමු ඇගේම් ප්‍රශ්න. එතකොට තුන්වෙනි පාඩමට අදාළව ප්‍රශ්න ටික පුතේ මේ තියෙන්නේ පාරමිතාවක් ත්‍රිවිධාකාරයෙන් වඩන්නේ කවුද? නේද? පුතේ මේ පාරමිතාව ආකාර තුනින්ම පාරමී, උපපාරමී, පරමත්ත පාරමීවාදී වශයෙන් වඩන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් සම්මා සම්බුද්ධ. බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් සම්මා සම්බුද්ධ. හරියට ලියා ගන්න. මොකද කෙටසටහනක් විදියට පාරමිතා පාඩමේ මේක වැදගත් වෙනවා. හරි ඊළඟට පාරමිතාවක් දෙවැදෑරුම් ලෙස පුරන්නේ කවුද? පාරමී උපපාරමී විදියට කවුද පුරන්නේ? පසේ බුදුරජාණන් වහන්සේ. ලියන්න පච්චේක බුද්ධ. පච්චේක බුද්ධ. පසේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට 3 පාරමිතාවක් එක්වැදෑරුම් ලෙස පුරන්නේ කවුද? ඒ කියන්නේ පාරමී විදියට විතරයි යා පුරන්නේ. කවුද? මහරහතන් වහන්සේ. අපි යාට කියනවා අරහන්ත බුද්ධ. අරහන්ත බුද්ධ. 4 සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වීමට සම්පූර්ණ කළ යුතු පාරමිතා ගණන හා ත්‍රිවිධාකාරයෙන් ගණන් කළ විට කොපමණද? අන්න නේද? පාරමිතා සංඛ්‍යාව ත්‍රිවිධාකාරයෙන් ගත කරොත් 3 වැඩි කිරීම 10 30යි. 30යි කියලා දාන්න. 30යි. 5 පංචකාම යටින් ඉරක් අදින්න තියෙන්නේ පංචකාම වස්තාවන් පිනවීමට ඇති ආශාව දුරු කරන පාරමිතාව නෙක්ඛම්ම පාරමිතාව. උත්තරේ 4. ඉවසීම ප්‍රගුණ කරන කන්ති ඉවසීම ශාන්ති. එහෙනම් උත්තරේ 1. වන්නපත ජාතක කතාවෙන් වීරිය පාරමිතාව. උත්තරේ 3. තේමීය ජාතක කතාව පහත කිනම් පාරමිතාව හා සැසදේද? තේමීය ජාතක කතාව මොකද්ද? අදිඨාන පාරමිතාව. අදිඨාන පාරමිතාව. හරි ඊළඟ 9 තියෙනවා දාන පාරමිතාවේ ප්‍රායෝගික වැදගත්කම ලියන්න. ප්‍රායෝගික වැදගත්කම කවරේද කියලා යහන්න ලියන්න පුතේ මෙහෙම. තමන් දන්නා විෂය කරුණු මිතුරන්ට කියා දීම. ඔන්න ප්‍රායෝගික වශයෙන් අපට කෙනෙක්ට කියලා දෙන්න පුළුවන්. නේද? ලියන්න. තමා දන්නා විෂය කරුණු මිතුරන්ට කියා දීම. ඊළඟට නොවිලක්කම් 2 තමයි හුවමාරු කරගන්න. ඊළඟට තමන්ගේ පන්ති කාමරය තුළ ඉන්න ආර්ථික අපහසුතාව ඇතුළම යන්න දරුවන්ට උදව් කරනවා.
ඒක තමයි දාන පාරමිතාව අපි ප්‍රායෝගික වශයෙන් නේද දාන පාරමිතාවට අනුගත වුණාම කරන්න දේවල්. ඊළඟට සීල පාරමිතාව. සීල පාරමිතාවේ වැදගත්කම ලියන්න තමාගේ ජීවිත සුරක්ෂිතතාව මෙන්ම තමා දන්නා විෂය කරුණු මිතුරන්ට කියා දීම. දාන පාරමිතාව ටික මම ආයෙ කියන්නම්. තමා දන්නා විෂය කරුණු මිතුරන්ට කියා දී. ඊළඟට තම පොත්පත් මිතුරන් අතර හොමාරු කරගෙන පොත්පත් හොමාරු කරගන්නවා. නේද? ඊළඟට පන්ති කාමරය තුල ආර්ථික අපහසුතාවය දරුවන්ට උදව් කරනවා. නේද? ඊළඟට ආහාර බෙදාගෙන අනුභව කරනවා. ඒකෙන් පුතේ දාන පාරමිතාවට. ඊළඟට සීල පාරමිතාව ලියන්න අසීමිත ආශාවෙන්ගෙන් තොරවීම. සොරි ඒක නෙමෙයි මෙහෙම ලියන්න. තමාගේ ජීවිත සුරක්ෂිතතාව මෙන්ම තමාගේ ජීවිත සුරක්ෂිතතාව මෙන්ම අන් අයගේ ජීවිත සුරක්ෂිතතාවය ඇති කිරීම. තමන්ගේ වගේම අනිත් අය. අන් අයගේ සුරක්ෂිතතාවය ඇති කිරීම. ඊළඟට කායික වාචසික සංවරයට ප්‍රායෝගික වැදගත්කම වුවම් පුතේ ලියන්න පුළුවන්. කායික වාචසික සංවරයට. ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුර. යහපත් ක්‍රියා සිදු කිරීම. ඊළඟට 11 එක්කම් පාරමිතාව. එක්කම්ම කියලා කියන්නේ මොකද්ද පුතේ? අසීමිත ආශාවෙන් තොරවීම නේද? ලියන්න අසීමිත ආශාවෙන් තොරවීම. ඔන්න එතනටම ලියන්න අල්ප බලාපොරොත්තු ඇති බව අඩු බලාපොරොත්තුවක් තියෙන්නේ. ප්‍රායෝගික වටිනාකම කිව්වම ඕවත් ලියන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි. අල්ප බලාපොරොත්තු ඇති බව. සරල දීපැවැත්මකට හුරු වීම. ඊළඟට සම්බර දිවියක් ගත කිරීම. ඊළඟට 12 තියෙනවා ප්‍රඥාව දියුණු කරන ක්‍රම තුන. නේද? චින්තාමය භාවනා. සිතීමෙන් නේද? දියුණු කරගන්න පුළුවන්. සුතමය භාවනා. ඇසීමෙන්. ප්‍රඥාවනේ සොරි චින්තාමය ප්‍රඥා ඊළඟට සුතමය ප්‍රඥා ඊළඟට භාවනාමය ප්‍රඥා. භාවනාවනුත් පුළුවන් භාවනාමය ප්‍රඥා. හරිනේ. ඊළඟට ප්‍රඥා පාරමිතාවේ ප්‍රායෝගික වටිනාකම් පැහැදිලි කරන්න. ලියන්න විමසිලිමත් නුවණින් ක්‍රියා කිරීම. හොඳ ප්‍රඥාවන්ත කෙනෙක් කියන්නේ. එතකොට විමසිලිමත් නුවණින් ක්‍රියා කිරීම. නිවැරදි දැක්ම. තැනට සුදුසු අයුරින් ක්‍රියා කිරීම. 14 වීර්ය පාරමිතාවේ ප්‍රායෝගික වැදගත්කම කුමක්ද? ඇයි වීර්ය පාරමිතාව වැදගත් වෙන්නේ? නේද? ලියන්න. උත්සාහයෙන් ජයග්‍රහණය කරා ළඟා වීම. උත්සාහවන්ත වීරයක් තියෙන්න ඕන නේද? උත්සාහයෙන් ජයග්‍රහණය කරා ළඟා වීම. ඊළඟට එක් අරමුණක සිත පිහිටුවා අදිෂ්ඨානයෙන් තම ඉලක්ක වෙත යහම. එක් අරමුණක තමන්ගේ සිත පිහිටුවලා අදිෂ්ඨානයෙන් තමන්ගේ ඉලක්ක වෙත යහම. ඊළඟට වීර්ය ජීවිතයේ සාර්ථකත්වය ළඟා කිරීම.
ඊළඟට තමන්ගේ සංගුණ කුසලතා මතුවීම. සංගුණ කුසලතා මතුවෙලා. 15 ශාන්ති පාරමිතාවේ ප්‍රායෝගික වැදගත්කම ලියන්න. ශාන්ති පාරමිතාවේ ප්‍රායෝගික වැදගත්කම ලියන්න. අටලෝ දහමට මැදිහත්ව මුහුණ දීමට හැකියාව ලැබීම. අටලෝ දහමට මැදිහත්ව මුහුණ දීමට හැකියාව ලැබීම. ඊළඟට තම ජීවිතයේ හමුවන අභියෝගයන්ට පහසුවෙන් මුහුණ දීම. පහසුවෙන් මුහුණ දීම. ඊළඟට සමගි සම්පන්න ජීවිතයකට මඟ පහදයි. ඊළඟට අන් අයගේ මතු වලට ඇහුම්කන් දීමේ පුරුද්දක් ඇති කරගනිමු. ඇති කරගනිමු. 16 සත්‍ය පාරමිතාවේ වැදගත්කම ලියන්න. ඇයි සත්‍ය පාරමිතාව වැදගත් වෙන්නේ? ලියන්න මෙහෙම. සමාජයේ සමගේ විශ්වාසවන්ත අයෙක් බව පත් වේ. ඊළඟට අවංක අයෙක් බවට සෑම කෙනෙක්ම ගරු කරයි. ඊළඟට සමාජයේ ගෞරවාන්විත කෙනෙක් වේ. ඊළඟට අන් අයගේ මතවාද වලට අහුම්කන් දීමේ පුරුද්දක් ඇති කරගනි. ඒකත් ගන්න පුළුවන්. අන් අයගේ මතවාද වලට අහුම්කන් දීමේ පුරුද්දක් ඇති කරගන්න. හරි. 16 තියෙනවා පුතේ සත්‍ය පාරමිතාව. අපි ඒකෙත් සමාජීය වටිනාකම බලමු. ලියන්න. සමාජයේ සැමගේ විශ්වාසවන්ත අයෙක් බවට පත් වේ. විශ්වාසවන්ත අයෙක් බවට පත් වේ. ඊළඟ එක අවංක අයෙක් බව සෑම දිනෙකම තහවුරු කරගනි. අන්න අවංක කෙනෙක්. අවංක කෙනෙක් බව සෑම දිනෙකම තහවුරු කරගනි. ඊළඟට සමාජයේ ගෞරවාන්විත කෙනෙක් වේ. අන්න ගෞරවය ලැබෙන කෙනෙක්. ඊළඟට සත්‍ය භාවිතය නිසා එම තැනැත්තාගේ කීර්තිය වැඩි. හරි. ඊළඟට 17 බලමු. අධිෂ්ඨාන පාරමිතාවේ ප්‍රායෝගික වැදගත්කම කවරේද? අධිෂ්ඨාන. ලියන්න. ඕනෑම ඉලක්කයක් කරා ගමන් කරයි. ඊළඟට වැඩ අතරමඟ දමා නොයයි. වැඩ අතරමඟ දමා නොයයි. ඊළඟට තම ජීවිතයේ තෘප්තිමත් අයෙකු බවට පත් වේ. තෘප්තිමත් අයෙකු බවට පත් වේ. ඊළඟට දෙව්ලොව ජීවිතය සාර්ථක කරගන්න. සාර්ථක කරගන්න. හරි. ඊළඟට බලමු ඊළඟ එක.
මෙත්තානිසංස සූත්‍රයේ ප්‍රායෝගික වටිනාකම. සෝරි මෙතන තියෙන්නේ මෙත්තා පාරමිතාවේ. හරි. එතකොට අර මෙත්තානිසංස සූත්‍රයේ තියෙන ඒ ටික ගත්තනම් හරි. නේද? සුවසේ නිදයි. සුවසේ පිවිදී සමාජික වටිනාකම කිව්වම පුතේ සමාජයට ලැබෙන දේවල් ඕනේ ලියන්න. හරි. සුවසේ නිදයි. සුවසේ පිබිදෙයි. පාපී සිහින නොදකි. නේද? මිනිසුන්ට ප්‍රිය වේ. දේව රැකවරණය ලැබේ. සිත සමාධිගත වේ. ඔය වගේ තියෙනවා. අන්තිම එක උපේක්ෂා පාරමිතාවේ ප්‍රායෝගික වැදගත්කම් පැහැදිලි කරන්න. හරි. ඒක මෙහෙම සටහන් කරන්න. ඇලීම් හා ගැටීම් වලින් තොර ජීවත් වේ. ඊළඟට මැදිහත්ව දිවිගෙවයි මධ්‍යස්ථව ජීවිතය ගත කරනවා. සමබර පෞරුෂයක් ඇති ඇත්තෙක් වේ. හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් බවට පත්. හරි. හරි. එතකොට ඒ ටිකත් ඉවරයි. අපිට තියෙන්නේ පුතේ ඊළඟ දවසේ සමාධිගත සිතක මහිම කියන පාඩමේ සිට අද කර පාඩම දක්වා ටියුට් මේ විදියට සාකච්ඡා කරලා ලබන සතියේ පුතේ මම පේපර් පටන් ගන්නවා පළවෙනි වාරයේ භාගයට අදාළව. මොකද මේකේ පාඩම් 9ක් ඉවරයි. උත්තරයක් ලියා ගන්න පුළුවන් දැන් පාඩම් 9ක් ඉවරයි. කියන්නේ ඒක සහ පේපර්ස් ටික ලියලා අපි හුරු වෙලා විභාගෙට යමු. හරි. මම මෙතනින් නතර කරනවා පුතේ. ඊළඟ දවසේ මේක ඉතුරු ටියුට් ටික අරන් එන්න. ටියුට් ටික ඉක්මනින් සාකච්ඡා කරා පේපර් එකට ගියා. හරි. එහෙනම් පුතේ අපි අදට මෙතනින් නතර කරමු. තෙරුවන් සරණයි.